හයි කොහොමද ඔයාලට ඉතින් මාස 3කට පස්සේ ඩුබායි ඇවිල්ලා තමයි මම මේ vlog එක කරන්න හිතුවේ. මොකද මට මේ ලයිෆ් එකට හුරු වෙන්න ටිකක් කල් ගියපු හින්දා ඉතින් මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තිබ්බ නොවැම්බර් 15. සෙනසුරාදා ඉඳන් ඉතින් අපිට නිවාඩු නැහැ නේ. ඉතින් ඒ හින්දා අපි දැන් තීරණය කරා ඊට පස්සේ එන බදාදාට හම්බෙන්න. ඉතින් එයා ලස්සන ගවුමක් අරන් දුන්නා. ඒක තමයි මම ඔය පෙන්නන්නේ. ඉතින් ඒක ගත්ත මං එදාට අඳින්නම් කියලා. ඉතින් යාට මම පොඩි තෑග්ගක් ලෑස්ති කරගත්තා. ඉතින් ඒකත් අරගෙන ඔන්න උදේම මම වැඩට යන්න උදේ කියන්නේ මම නයිට් ෂිෆ්ට් 2:12 ඉතින් වැඩට ගිහිල්ලා අද අපිට ස්ටොක් චෙකින් එකකුත් තිබ්බා. ඉතින් මගේ බොස්ට කියලා මං කලින් නිවාඩුවකුත් ඉල්ලගෙන ඒත් මං එකට තමයි එතනින් ආවේ. ඉතින් දඩිපනි කාලා පුංචි මේකප් එකක් දාගෙන මම එළියට එනකොටත් අයියා ඇවිල්ලා මං එනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි දෙන්න තීරණය කරා අපි ඉන්න තැනට ගිහිල්ලා අපි බෑග්ස් තියලා මේ මම ආස තැනක් තියෙනවා එතන එහා පැත්තේ චූටි පාක් එකක් වගේ. ඉතින් මං එයාට කිව්වා අපි දැන් එතෙන් දැන් එයා දන්නවා මම මොනවා හරි කරන්න තමයි හදන්නේ. මොකද චූටියට අපි දැන් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි යන්නේ. මොකද ලොකු දෙයක් ගන්න බැරි වුණා. එයාට ඉතින් මං දන්නවා එයා මම දෙන ඕන දෙයකට කැමතියි කියලා. ඊට පස්සේ මම චූටි කොණ්ඩ කටු වගේක් ගත්තා. ඉතින් පොඩි එකා වගේ ඔන්න ඒවත් ගහගෙන ඔන්න ආයෙත් අපි දෙන්න එළියට ආවා. ඉතින් ඩුබායි ලයිෆ් එක ගැන ඉතින් මට තාම හරියට එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොකද මම තාම ඇවිල්ලා මාස 3ක් හින්දා. ඉතින් ඉන්න අය දන්නවා නොදෙන රටක් කියලා. ඉතින් ඔන්න පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා අපි දැන් රැයට කන්න ගිහලා ෂවර්ම ගත්තා. ඊට පස්සේ ඔන්න අපි චූටි බර්ත්ඩේ පාටිය පටන් ගත්තා. කේක් කපලා යම්මට ගවලා ඔන්න මමත් එයාට ගවලා එයා හරි රසයි කියලා කේක් එක කෑවා. ඉතින් ඒක මට මද. එතකොට ඔන්න එයාගේ ගිෆ්ට් එක. ඉතින් එයා හරි ආසාවෙන් ඒක පැක් එක කඩනවා. ඉතින් මම දන්නවා එයා මන් දෙන ටොෆියටත් හරි කැමතියි කියලා. ඒකයි මම කලිනුත් කිව්වේ එයා ඒ තෑග්ගි සතුටින් බාරගත්තා කියලා. එයා මට හැම වෙලෙම කිව්වේ එපා මට මුකුත් එපා. හැබැයි එයා මන් දුන්න හැමදේම සතුටින් බාරගත්තා. ඒක තමයි මට තියෙන එකම සතුට ඇත්තටම. ඊට පස්සේ අපි දෙන්න කාලා නිදාගෙන ඔන්න ඊළඟ දවසේ උදේ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් 1-2ට වගේ අපි දෙන පිටත් වුණා. අපි දෙන්න තීරණය කරා අපි දෙන්න ලංකාවේ හිටියා වගේ කෑම කන එක කඩයක් තියෙනවා යන්නේ දෙන්න ගිහිල්ලා මොනාහරි කමු කියලා. ඉතින් ඔය ඉන්න ගම ඔය ගවුමත් ඉතින් පොඩ්ඩක් දන්නද ලව්තෙන් ගවුමක් ගත්තාම කියලා කොහොමත් ඒ වගේ ගවුම පෙන්වන්න හරි කැමතිනේ. ගවුමක් නෙමෙයි මොන ඇඳුම ගත්තත් ඉතින් ඒක තමයි මමත් කරේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න වෙනද කන තැනට ගිහිල්ලා අපි දෙන්න තෝරගත්ත මොනවද කන්න කියලා තෝරගත්තේ කොත්තුවක්. ඉතින් හැමදාම අපි දෙන්න අම්මටයි තාත්තට කියන්නේ ගෙවල් දෙකටම කෝල් කරනවා. ඉතින් මම වීඩියෝ කරන ගමන් එයා තමයි ගෙදරට කෝල් කළේ. ඉතින් මමත් කතා කරා. ඉතින් එයාලට අපි වටපිටාව පෙන්නනවා. එයාලා තාසයිනේ මේවා දැක ගන්න. ඉතින් ඊට පස්සේ කාලේ ඉවර වෙලා අපි දෙන්න ආවා. ඉතින් එයා මාව මගේ ඇකොමඩේෂන් එකෙන් දාලා එයා ගියා. ඒක තමයි අදට තියෙන vlog එක. ඉතින් ඉස්සරහට ඔයාලට මම vlog අරන් එනවා. මාව subscribe කරලා දිගටම තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිමට අපි දෙන්න කරපු ලස්සන TikTok එකක් දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න. එහෙනම් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන් සරණම් හිතුණු විටදි හමුණා සිතින් වෙලි මීරු මధుර ලොවක තනි වුණා එකට ඉඳන් එකට අඳන් එකට හිනහුණා ආදරය කාරුම පුදුම රසය තේරුණා බලන්න ආවේ උංග කලකින් දැක්කේ නැති නිසයි බලන්න ආවේ ලිපියක්වත් එව්වේ නැති නිසයි එක පැයකට 7-8 වර හිතට නැගිනවා සමහර විට මට නොදැනීම කඳුළු හැලෙනවා එක පැයකට 7-8 වර හිතට නැගිනවා සමහර විට මට නොදැනීම කඳුළු හැලෙනවා